ජයන පෞද්ගලික රෝහලක දේපළවලට දැඩි අලභාන සිදු කළ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රෝහල අධ්‍යක්ෂවරයා සඳහන් කළේ අදාළ පුද්ගලයාගේ ඥාති දරුවෙකුට ලබා දුන් ප්‍රතිකාර සම්බන්ධයෙන් සෑහීමකටපත් නොවීමෙන් ඔහු මෙලෙස කලහකාරී ලෙස හැසිරුණු බවයි. සිය ඥාති දරුවෙකු භූමි තෙල් පානය කර ඇති බව පවසා පුද්ගලයෙකු මෙම රෝහලට පැමිණ ඇත්තේ ඊයේ පස්වරුවයි. එහිදී දරුවා පරීක්ෂා කළ වෛද්‍යවරයා පවසා ඇත්තේ වැඩිදුර ප්‍රතිකාර සඳහා එම දරුවා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කරන ලෙසයි. භූමි තෙල් වගේ දෙයක් එකපාරට ග්‍රහණය කරලා ගිලින්න අමාරුයි. ඉතින් ඒ දරුවන් වැඩිපුර අවශ්‍යතාවය තියෙන්නේ ඔවුන් ඔබ්සර්ව් කරන්න. අනිත් එක නීතිමය වශයෙන් උත් පොයිසන් වගේ වෙන දේවල් අපිට පෞද්ගලික රෝහලවල ප්‍රතිකාර කරන්න තහනම්. ඉතින් මම ඒ හින්දා රාගම වගේ රජයේ රෝහලට ඇතුල් වෙන්න කියලා දැනුම් දුන්නා. ඒ පැමිණි පුද්ගලයා හොඳටම බීමත්ව හිටියේ. ඔහු ඉල්ලීමක් කරා මේ දරුවා හොඳටම කහිනවා මොන හරි කරන්න කියලා. ඉතින් මම අපේ වෛද්‍ය නිලධාරියෙකුට කිව්වා පොඩ්ඩක් ළමයට ඔක්සිජන් දූමානය කරන්න කියලා. කියලා මම මගේ වෙනත් රෝගියෙක් ඇටෙන්ඩ් වුණා. ඒ අතරතුරදී මේ මිනිස්සයා ඇවිල්ලා මට පරුෂ වචනයෙන් බැනවදින්න පටන් ගත්තා. උරුණු පුද්ගලයා රෝහල් බලධාරීන්ට හා වෛද්‍යවරයාට පහර දෙන ආකාරය ආරක්ෂක කැමරා පද්ධතියේ මෙලෙස සටහන්ව තිබුණා. අප වාර්තාකරු සඳහන් කළේ රෝහලේ දේපළවලට සැකකරු හානි කර ඇති අතර එහි පාඩුව රුපියල් ලක්ෂ 13කට ආසන්නයේ පැවසෙන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පුද්ගලයා අද පෙරළුවේ ජාල පොලිසියට බහර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට මීගුම්ම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. දැන් රටවටා හිරෝ. රටවටා හිරෝ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලික සංචාරයක් සඳහා අද පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව ගිය අතර එදී ජනාධිපතිවරයා නවතන්ගත් හෝටලයේදී උණුසුම් පිළිගැනීමක් හිමි වුණා. ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ විධායක කාරක මහා සංඝ සභාව විසින් ජාතික ආගමික සහ සමාජීය සේවාව අගයමින් ගෞරව නාමයක් පිරිනැමීම සඳහා කතානායක කරු ජයසූරිය මහතා නිර්දේශ කිරීම ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමයේදී අද සිදු කෙරුණා. ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා ඇතුළු පිරිසක් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී සාකච්ඡාවක නිරත වී තිබෙනවා. මෙහිදී පක්ෂයක් ලෙස ඔවුන් රාජපක්ෂ මහතාට යෝජනා ඉදිරිපත් කළ බවයි වාර්තා වන්නේ. යාපනයේ චුනාකම් ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ ඉදිරි දින දෙක තුලදීද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඉගුරුම් සහිත වැසි සහ අකුණු අපේක්ෂා කරන බවයි. ගෙවුණු දින තුනේදී මාරක යානතුරු 19කින් පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් අද පෙරවරු 6න් අවසන් වූ ගත වූ පැය 24 තුල බීමත් රියදුරන් 329 දෙනෙකු සහ රථවාහන නඩු 5519ක් ලබාගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළා. මොනරාගල දඹගල්ල ප්‍රදේශයේ නිවසකදී පෞද්ගලික ආරවුලක් දුරදි ගියාමෙන් 32 වෙනිදි එක් දරුපියෙකු ඊයේ දහවල් සිරුරට ගිනි තබාගෙන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මොරටු එගොඩ වෙන නිවසක් පිටුපස තිබී ඩොල්ෆින් මත්ස්‍යයෙකුගේ සිරුරක් හමු ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් 52 වෙනිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එල්ලීම් කිහිපයක් මුල් කරගැනීමෙන් සමෘද්ධි සංවර්ධන නිලධාරීන් අලුත් අවුරුදු ගණුදෙනු වලින් ඉවත්ව දිවයින පුරා අද සංකේත වැඩවර්ජනයක නිරත වූ අතර තම ගැටලු වලට විසඳුම් ලබා දීමට බලධාරීන් අපොහොසත් වූහොත් ලබන 29 වෙනිදා දක්වා වර්ජනය ක්‍රියාත්මක කරන බව ඊට සම්බන්ධ වෘත්තීය සමිති පවසනවා. රටවටා හිරෝ. නායකයා නම් කර ඔහුගේ අදහස්ද ලබා ගැනීමෙන් අනතුරුව කණ්ඩායම තෝරා ගැනීම ක්‍රිකට් කණ්ඩායමක් තේරීමේ සාමාන්‍ය සම්ප්‍රදායයි. කෙසේ වෙතත් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා තෝරන්නේ කණ්ඩායම නම් කිරීමෙන් පසුව බව තේරීම් කමිටු සභාපතිවරයා පවසනවා. මේ මාස 30 වෙනිදා එංගලන්තයේදී ආරම්භ වන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් නම් කිරීමේ කාල සීමාව ලබන 23 වෙනිදායින් අවසන් වනවා. බංග්ලාදේශය අද සිය ලෝක කුසලාන සංචිතය නම් කළ අතර ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයේද මේ වන විට සිය සංචිත ප්‍රකාශයට පත් කර අවසන්. තීරම් කමිටු සභාපති අසන්තද මේල් මහතා පවසන්නේ මේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය අනිද්දා ප්‍රකාශයට පත් කරන බවයි. පසුගිය කාලයේ පුරාවටම සීමිත පන්දු අර පිටියේ දස්කම් අතින් ඉතා පහළ මට්ටමක සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතුරින් ලෝක කුසලානයේ නියෝජනය කිරීම සඳහා 15 දිනක තෝරා ගැනීම තීරම් කමිටුවට මහත් හිසරදයක් වී තිබෙන පරිසරයක
නායකත්වය සඳහාද සීතල යුද්ධයක් නිර්මාණය වී තිබෙන බව වාර්තා වනවා. ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ යටතේ නායකත්වය නැවත බාර ගැනීමට ඇන්ජලෝ මැතිව්ස් අකමැත්ත පළ කර ඇති බවයි. එමෙන්ම පසුගිය දකුණු අප්‍රිකා තරඟාවලිය සඳහා එක්දින කණ්ඩායම බාර වූ ලසිත් මාලිංගටද නායකයෙකු ලෙස සාර්ථක වීමට හැකි වුණේ නැහැ. ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න වෙත නායකත්වයේ පැවරීමේ සූදානමක් පිළිබඳවද තොරතුරු වාර්තා වුණා. මේ අතර සමාජ මාධ්‍ය හරහා ප්‍රබල ලෙස සංසරණය වූ ප්‍රවෘත්තියකින් කියුණේ නායකත්වය නොලැබුණොත් ක්‍රීඩාවෙන් සමු ගැනීමට පවා ලසිත් මාලිංග පියවර ගනු ඇති බවටයි. මේ නායකත්ව අර්බුදය සම්බන්ධයෙන් තීරීම් කමිටු ප්‍රධානී අසන්ත දෙමෙල් මහතාගෙන් අප විමසීමක් කළා. ලංකාවේ කැප්ටන් කෙනෙක් නොමිනේට් කරලා තිබ්බනම් ඒක වෙනයි. හැබැයි ලසිත් මාලිංගව නොමිනේට් කරලා තිබ්බේ සවුත් ඇෆ්‍රිකන් ටුවර් එකට විතරයි. වර්ල්ඩ් කප් එක වෙනකල් නෙවෙයිනේ. 15 වෙනා අපි නම් කරන්න බලාපොරොත්තු වෙනවා 18 වෙනිදා උදේ. ටීම් එක පෙරුවාට පස්සේ තමයි නායකයා තෝරන්නේ. මේ අතර ආබාධයකට ලක්ව සිටි කුසල් ජනිත් පෙරේරා ලෝක කුසලාන තරඟාවලිය සඳහා තෝරා ගැනීමට සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසු වන බවට තීරීම් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. කුසල් ජනිත් ගැන ෆිසියෝගෙන් අපි අද වාර්තාවක් ගත්තා. වාර්තාව අනුව එයා ෆිට් වර්ල්ඩ් කප් එකට යන්නේ. අපිට එයාව තෝරන්න පුළුවන්. මේ සූදානම සමුගෙන යන්නට පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ අද රාත්‍රී 9:55ට. ආයුබෝවන්.